මහත්තයා ඊයේ රාත්‍රියේ මම හීනයක් දැක්කා. මාව මැරෙනවා කියලා. පහුවෙනිදා උදේ ඔහු ඇහැරුණේ හදිස්සියෙම කවුද ඔහුගේ දොරට තට්ටු කරන ශබ්දය ඇහිලයි. මේ කතාව අහපු ගමන් ඒ පොහොසත් මිනිසයා ටිකක් කල්පනා කරන්න පටන් ගත්තා. මේ දේවල් දැකලා මිනිස්සු ඔබ පොරක් කියලා හිතුවට දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ වටිනාකම් මනින මිනිම් දඬු වෙනස් බව මතක තියාගන්න. සමහරු money can move God than faith කියලා කිව්වට රන් රිදී අපිට නැත ඇති දෙයින් ඔබට දෙමි කියලා. පුළුවන් තරම් පොහොසත් ජීවිතයක් ගත කරන්නේ කොහොමද? අනිත් අයට වඩා පුළුවන් තරම් උඩින් ඉන්නේ කොහොමද කියන එකයි. බොරු ගුරුවරු එනවා කියලා විතරක් නොවේ. මේ බොරු ගුරුවරුන්ට රැවටිලා දහස් ගණන් මිනිස්සු ඒගොල්ලන්ගේ පස්සේ යනවා කියලත් බයිබලයේ කියලා තියෙනවා. රැවටෙන්න එපා. ඔය රේස් එක දුවන්න එපා. දිගින් දිගටම රැවටෙනවා නම්, දිගින් දිගටම මුලා වෙනවා නම් ඒක ඔබේ තීරණයක් බව මතක තියාගන්න. වැරදි පොලිමේ පළමුවෙනියා වෙලා ඉන්නවට වඩා හරි පොලිමේ අන්තිමයා වෙලා